හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් මං අද සිමෙන්ති නිෂ්පාදන වලට කැමති කට්ටියට තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. අපි සිමෙන්ති නිෂ්පාදන වලින් හොඳ ආදායමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන වැඩිපුර විකිනෙන දේවල් ටිකක් තමයි අපි නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒව විකුණ ගන්න ලේසි වෙන්නේ. ඒ වගේම වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මං අද කතා කරනවා වැඩිම ඉල්ලුමක් තියෙන සිමෙන්ති නිෂ්පාදන 10ක් ගැන. නිවසේ ඉඳන්ම ස්වයං රැකියාවක් හොයන අයට මෙන්න මේ සිමෙන්ති නිෂ්පාදන 10 හදන්න උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ වගේම සිමෙන්ති නිෂ්පාදන වැඩපළක් කරන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක වැදගත් වෙනවා. මොකද මම දැකලා තියෙන ඕනතරම් සිමෙන්ති නිෂ්පාදන වැඩපළවල් තියෙනවා. සමහරක් දවස්වලට කිසිම බිස්නස් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා සිමෙන්ති වැඩපළක අයිතිකාරයෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ඉස්සරහට සිමෙන්ති වැඩපළක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට මේ අද මං කියන කරුණු ටික වැදගත් වෙයි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද මේ වැඩිම ඉල්ලුමක් තියෙන සිමෙන්ති නිෂ්පාදන 10 කියලා. අංක 1 බ්ලොක් ගල්. සිමෙන්ති වලින් කරන ප්‍රධානම නිෂ්පාදනය තමයි බ්ලොක් ගල් කියන්නේ. ඉතින් ඔයාලට බ්ලොක් ගල් හදලා මාසිකව හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. මුලින්ම අපි බලමු බ්ලොක් ගල් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවාද කියලා. මුලින්ම කෙනෙක් මේ සිමෙන්ති බ්ලොක් ගලක් මිලදී ගන්න ආවට පස්සේ එයා මුලින්ම අහන්නේ ඒකේ මිල කීයද කියලා. ඊට පස්සේ එයා බලන්නේ ඒකේ ක්වොලිටි එහෙම නැත්නම් ඒකේ හයිය සවිශක්තිය කොහොමද කියලා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් මේ බ්ලොක් ගල් හදන අය මෙන්න මේ ගැන කිසිම සැලකිලිමත්කමක් නැහැ. එයාලා බ්ලොක් ගල් ටික හදනවා, ඒකේ ගාණක් තීරණය කරනවා, ගාණ කියනවා, කස්ටමර් ආවත් එකයි නැතත් එකයි. ඉතින් මේ ප්‍රශ්නෙට මං ගාව උත්තරයක් තියෙනවා. ඒක තමයි එක බ්ලොක් ගලක් ගහන්න මිල අඩුවට. මිල අඩුවට ගහන එකේ ඉතින් සවිශක්තිය ගැන අපිට ගොඩක්ම බලන්න බෑනේ. අපි ඒකේ බලන්නේ ගොඩක්ම මිල අඩුවට නිෂ්පාදනය කරගන්න. ඒ වගේම තව බ්ලොක් ගලක් ගහන්න ඒක ටිකක් සවිශක්තිමත් විදිහට බ්ලොක් ගල නිෂ්පාදනය කරගන්න. ඒකට යන කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ කොස්ට් එක වැඩි කියන්නේ මේ බ්ලොක් ගලේ මිල ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේ එන හැම කස්ටමර් කෙනෙක්ටම එතකොට ඔයාට පුළුවන් බ්ලොක් ගලක් විකුණ ගන්න. මොකද අපි දන්නෝනේ සමහරක් අය බලන්නේ බ්ලොක් ගලේ සවිශක්තිය. ඒ වගේම තමයි සමහරක් අය බලන්නේ බ්ලොක් ගලේ මිල. අනිත් කාරණාව තමයි මේක අවස්ථාවේ හැටියට එහෙමත් නැත්නම් අතේ තියෙන මුදලේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් දෙන්නම්කෝ මේකට. හිතන්නකෝ කෙනෙක් ගයක් හදන බ්ලොක් ගල් හොයනවායි කියලා. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ ටිකක් හයිය සවිශක්තිමත් බ්ලොක් ගලක්. ඒ වගේම තව කෙනෙක් තාප්පයක් හදන්න බ්ලොක් ගල් හොයනවා කියලා හිතමුකෝ. අපි දන්නෝනේ තාප්පයක් හදන්න වැඩි මුදලක් යොදවන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒකේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමයි ඔයා මේ බ්ලොක් ගල් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට අඩුවට බ්ලොක් ගල් හොයන කට්ටියට අඩුවට බ්ලොක් ගල් ගන්නත් පුළුවන්. ශක්තිමත් බ්ලොක් ගල් හොයන කට්ටියට මේ ශක්තිමත් බ්ලොක් ගලක් මිලට ගන්නත් පුළුවන්. ඉතින් මේක ගොඩක්ම බ්ලොක් ගල් නිෂ්පාදනය කරන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්ට නම් එයාගේ බිස්නස් එක වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා. හරි, දැන් අපි කතා කරන්නේ බ්ලොක් ගල් ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්ට කොහොමද බ්ලොක් ගල් නිෂ්පාදනය කරන්න ඕනි කියලා. දැන් අපි බලමු ගෙදර ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට කොහොමද මේ බ්ලොක් ගල් ව්‍යාපාරයක් කරන්න කියලා. මැෂින් වලට නම් සල්ලි ලොකුට වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් මේවට සුළු මුදලක් දීලා අතින් ක්‍රියා කරන්න පුළුවන් මැෂින් තියෙනවා ගන්න. මේවට කරන් බිල් යන්නෙත් නැහැ. පොඩි ඉඩකින් ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ බ්ලොක් ගල් හදන මිශ්‍රණය සකස් කරලා බ්ලොක් ගල් හදලා ඒවා ගෙදර ඉඳන් උනත් වෙළඳාම් කරන්න විකුණ ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බ්ලොක් ගලක් කොහොමද හදන්නේ කියලා කතා කරන්නේ. මොකද ඕනේ තරම් මේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා වීඩියෝ ඕනේ තරම් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒව බලලා උනත් ඔයාලට පුළුවන් මේ බ්ලොක් ගල් නිෂ්පාදනය ස්වයං රැකියාවක් විදිහට පටන් ගන්න. අංක 2 මල් පෝච්චි. සිමෙන්ති මල් පෝච්චි වලට තියෙන ඉල්ලුම ඉතින් මම ඔයාලට අමුතින් කියන්න දෙයක් නැහැනේ. අනිත් කාරණාව තමයි මේක කාන්තාවකට උනත් ගෙදර ඉඳන් කරන්න පටන් ගන්න පුළුවන්. මේවට අවශ්‍ය සිමෙන්ති මිශ්‍රණය හදාගෙන ඔයාට මිලදී ගන්න පුළුවන් මේ මල් පෝච්චි හදන අච්චු තියෙනවා. ඒ අච්චු භාවිතයෙන් තමයි මේ මල් පෝච්චි සකස් කරගන්නේ. ඉතින් ඔයාට එහෙම මල් පෝච්චි හදලා නිවසේ ඉඳන් උනත් විකුණන්න පුළුවන්. අපි දන්නවනේ මල් පෝච්චි කියන දේවල් ගොඩක්ම ගෙවල් වලට අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒක නිසා මේ මල් පෝච්චි විකුණන එක ගැන බයක් වෙන්න දෙයක් නැහැ. අනික් කාරණේ තමයි ඔයාට අවශ්‍ය නම් මේවට තීන්ත ගාලා විකුණන්න පුළුවන්. එක එක සයිස් වලින් විකුණන්න පුළුවන්. විවිධ ඩිසයින් වලට හදා ගන්න පුළුවන්. මේ බිස්නස් එකත් කොහොමද කරන්න කියලා කෙටියෙන් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මුලින්ම හොයාගන්න ඕනේ.
ඊට පස්සේ ඔයා විවිධ වර්ග වලින් විවිධ සයිසස් වලට සාම්පල් විදියට මේ මල් පෝච්චි ටිකක් හදලා තියාගන්න. ඒ ටික තමයි ඔයා ඩිස්ප්ලේ වෙන්න දාලා තියන්නේ. මං කියන්නේ සාම්පල් 10ක් 20ක් අතර ගානක්වත් ඔයාට හදලා තියාගන්න පුළුවන් නම් ඒක හොඳයි. එතකොට පුළුවන් කස්ටමර් කෙනෙක්ට choices තියෙනවනේ. එයාට කැමති එකක් ඒකෙන් එතකොට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් ඒ ඕඩර් එකට අවශ්‍ය මල් පෝච්චි ටික හදලා දෙන්න පුළුවන්. ටික කාලයක් එහෙම කරාට පස්සේ ඔයාට තේරෙනවා වැඩිම ඉල්ලුමක් තියෙන මල් පෝච්චි වර්ග මොනවාද? වැඩියෙන්ම මිනිස්සු ගෙවල් වලට ගන්නෙ මොන වගේ මල් පෝච්චිද? ඉතින් මේවා ගැන යම් දැනීමක් ලැබෙනවනේ. අන්න එතකොට පුළුවන් ඔයාට යම්කිසි ස්ටොක් එකක් හදාගන්න. අංක 3 සිමෙන්ති ගල්. මේ සිමෙන්ති ගල් ගෙවල් වල මිදුලේ අතුරන්න, එහෙම නැත්නම් ගාඩන් එක ලස්සන කරගන්න මේ වගේ දේවල් වලට යොදා ගන්නවා. මේ ගල් වර්ගත් විවිධ හැඩවලට තියෙනවා, විවිධ පාටට තියෙනවා. සාමාන්‍යයෙන් කළු, රතු, කොළ මේ පාටවල තමයි ගොඩක්ම ගැලපෙන්නේ. බහුලව ව්‍යාපාරික ස්ථානවල අතුරන්නත් මෙන්න මේ ගල් වර්ග ගොඩක් වෙලාවට මිලදී ගන්නවා. කාන්තාවක්ට වුණත් මෙන්න මේ වැඩේ පටන් ගන්න පුළුවන්. අනික් කාරණා තමයි සිමෙන්ති නිෂ්පාදනය කරන වැඩපළකට වුණත් මේවා හදන්න පටන් ගන්න පුළුවන්. බ්ලොග් ගල්ම විතරක් බදාගෙන හරියන්නේ නැහැ. ඉතින් මේකෙනොත් හොඳ ආදායමක් මාසිකව ලබා ගන්න පුළුවන්. අංක 4 කම්බි කණු. අපි දන්නවනේ ගොඩක් වෙලාවට ඉඩම් වෙන් කරගන්න වැටවල් වලට මායිම් වලට මේ වගේ දේවල් වලට මේ කම්බි කණු යොදා ගන්නවා. ඉතින් මේවල සයිස් තියෙනවා, පොඩි කම්බි කණු තියෙනවා, ලොකු කම්බි කණු තියෙනවා. ගොඩක්ම අවශ්‍යතාවයක් තියෙන හින්දා මේ කම්බි කණු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේක ඉතින් කාන්තාවක්ට සුදුසු නෑ. මොකද ඉතින් මේවා බර වැඩි, අනික කම්බි කපන්න ඕනි, කම්බි අවශ්‍ය වෙනවා, මේකේ කොන්ක්‍රීට් මිශ්‍රණ හදා ගන්න ඕනි. මේ වගේ දේවල් හින්දා කාන්තාවකට නම් මේක සුදුසු නෑ. හැබැයි පිරිමි කෙනෙක්ට නම් මේව ලේසියෙන්ම කරගන්න පුළුවන්. වෙළඳපොලේ මේවට තියෙන මිලත් එක්ක ඉතින් ඔයාට මාසිකව හොඳ ආදායමක් මේකිනුත් හොයාගන්න පුළුවන්. අංක 5 ලිං වලලු. ලිං වලලු කියන්නේ නිවසකට අත්‍යවශ්‍යම සිමෙන්ති නිෂ්පාදනයක්. මේවත් විවිධ ප්‍රමාණ වලින් ඔයාට හදාගන්න පුළුවන්. මේ ලිං වලලු හදන්නත් ඔයාට අච්චු මිලදී ගන්න අවශ්‍ය වෙනවා. මේවටත් යන කොස්ට් එක ටිකක් වැඩි හින්දා මේ ලිං වලලු වල මිලත් ගොඩක් වැඩි. දැන් අපි දන්නවනේ ලිඳකට අවශ්‍ය වෙන්න පුළුවන්, টয়ලට් වලකට අවශ්‍ය වෙන්න පුළුවන්. මේ ඕනෙම දෙයකට ලිං වලලු කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේක ගොඩක්ම සුදුසු බ්ලොග් ගල් වැඩපළක නිෂ්පාදනය කරන්න. අංක 6 පිළිම සහ රූප. දැන් අපි දන්නවනේ විවිධ පිළිම, විවිධ රූප වර්ග උනත් මේ සිමෙන්ති වලින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. බුදු පිළිම, සත්තුන්ගේ රූප, ඔය ගාඩන් වලට ලස්සනට තියෙන සත්තු ඉන්නේ, එයාලගේ රූප, මේ වගේ ගොඩක් වර්ග තියෙනවා. ඔයාට නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේවට අච්චුත් තියෙනවා. ඔයාට අවශ්‍ය නම් අතින් උනත් නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි එකම දේ මේවට නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනි. මොකද මේවා සියම්ම කරන්න ඕනි දේවල්. මේවත් විවිධ සයිස් වලින් නිෂ්පාදනය කරගන්න ඕනි, ලස්සනට තීන්ත ගන්න ඕනි. ගොඩක් මේවා ගාඩන් එක ලස්සන කරගන්න ගන්නවා. හෝටෙල් වලට, විලා වලට, හෝම් ගාඩන් වලට මෙන්න මේ වගේ ලස්සන දේවල් මිලදී ගන්නවා ගොඩක්ම. මේවත් ඔයාට ගෙදරින් ධම්ම නිෂ්පාදනය කරන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයාට මේවා මාකට් කරන්න ලේසි. ඔයාට පුළුවන් මේවල ලස්සන සිමෙන්ති නිෂ්පාදන ටිකක් කරලා ඒවා අලංකාර විදිහට ගාඩන් වල සවි කරලා ඒවල ෆොටෝ ටිකක් ගහලා Facebook එකට දාන්න. මේ වගේ දේවල් වලින් ඔයාට බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. මේකේ ඔයාට මහන්සියට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද මේවා විකිනෙන්නේ ගොඩක් ඉහළ මිලවල් වලට. ඒකින්ද මේ නිෂ්පාදනයක් කරන්න යන කොස්ට් එකට වඩා ලාභය ගොඩක් වැඩි. ඉතින් මං හිතනවා නිර්මාණශීලී හැකියාවක් තියෙන ඔයාට ගැළපෙනම අයිටම් එකක් තමයි මේ පිළිම සහ රූප කියන්නේ කියලා. අංක 7 ටේබල් සෙට්. මේකත් ගාඩන් ලස්සන කරගන්න, එහෙම නැත්නම් විලා වලට ගොඩක්ම මිලදී ගන්නවා. මේවටත් යන නිෂ්පාදනයේ කොස්ට් එක වැඩි. හැබැයි ඒ වගේම තමයි ලාභය ගොඩක්ම වැඩි මේවල. ඔයාට අනිත් දේවල් වලට සාපේක්ෂව මේවා කීපයක් එක්කත් ඔයාට ඔයාගේ මාසික ආදායම හොයාගන්න පුළුවන්. ඔයාට මේවා තනි පුටුවක් විදිහට හදාගන්න පුළුවන්, නැත්නම් බෙන්ච් එකක් විදිහට උනත් හදාගන්න පුළුවන්. කස්ටමර්ස්ලා කැමති විදිහකට හදලා දෙන්න ඔයාට හැකියාව තියෙනවා. මේවත් ගොඩක් ඉතින් පරිසරයට ගැලපෙන විදිහටනේ පාට කරන්නේ. දුඹුරු පාට, සුදු පාට, කොළ පාට මේ වගේ කැමති පාටකින් ඔයාට මේවා තීන් තාලේපනය කරලා දෙන්න පුළුවන්. ලස්සන ඩිසයින් වලට හදලා ඔයාට පුළුවන් මේක අලෙවි කරන්න. අංක 8 බුදු පහන් කණුව. මෑත කාලේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන අයිටම් එකක් තමයි මේ බුදු පහන් කණුව කියන්නේ. මේ බුදු පහන් කණුවක් ගොඩක් වෙලාට ගෙවල් වලට අනිවාර්යයෙන්ම ගන්න අයිටම් එකක්. මේකත් විවිධ ප්‍රමාණවල වලින් තියෙනවා. ඉතින් මේ සයිසස් වල හැටියට මිල වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් මේකට ලයිට් සවි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිමෙන්ති වලින් හදපු බුදු පිළිමයක් දෙන්න පුළුවන්. ඊටත් අමතරව සිමෙන්ති වලින් හදපු චෛත්‍යයක්, එහෙම නැත්නම් බෝගහක් වගේ හදපු ආකෘතියක්
මේ වගේ ඕනම නිෂ්පාදනයක් ඔයාට සිමෙන්ති නිෂ්පාදනයකින් හදලා මේ බුදුපහන් කනුවත් එක්ක විකුණගන්න පුළුවන්. ගෙදරින් ඉඳන් වුණත් ඔයාට මේක හදන්න පටන් ගන්න පුළුවන් හින්දා මේක හොඳම සොයන්න ගිය අවස්ථාවක්. අංක 9 දියඇලි කණුව. ගොඩක් ගෙවල් වල ඇතුළ ලස්සන කරන්න මේ දියඇලි කණුව භාවිතා කරනවා. මේකේ වතුර වැටෙන සද්දෙත් එක්ක ගෙදරකට ලස්සනක් නිස්කලංක බවක් එකතු වෙනවා. ඉතින් මේ දවස්වල ගොඩක්ම මේ අයිටම් එක ජනප්‍රියයි. ඒකින්ද හොඳ ඉල්ලුමක් මේකට තියෙනවා. මේකත් ඔයාට විවිධ සයිස් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේකට අනිවාර්යෙන් වතුර මෝටරයක් අවශ්‍යයි. ඊටත් අමතරව බල්බ් දාන්නත් පුළුවන් නම් හොඳයි. මේ වගේ දේවල් වලින් තමයි මේ නිර්මාණය තවත් ගොඩක් ලස්සන වෙන්නේ. ඉතින් ඔයාට මේක නිවසේ ඉඳන් උනත් නිෂ්පාදනය කරන්න පුළුවන් අයිටම් එකක්. මේකත් පරිසරයට ගැලපෙන විදිහට චාම් පාටවල් වලින් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඔයාට මේ විකුණලත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මම ඔයාලට මේ දෙන්නේ අදහස්නේ. ඉතින් ඔයාට පුළුවන් මේවා නිෂ්පාදනය කරන්න වීඩියෝ වලින් බලලා වුණත් ඉගෙන ගන්න. අනෙක් කාරණාව තමයි ඔයාට හැකියාව තියෙනවා නම් මේ දියඇලි කණුවයි බුදුපහන් කණුවයි එකම නිර්මාණයකට අරගෙන එන්න ඒකට තවත් ඉල්ලුම් වැඩි. ඉතින් මේ වගේ දේවල් හරහා ඔයාගේ නිෂ්පාදනය වැඩිපුර විකුණ ගන්න හැකියාව තියෙනවා. අංක 10 නාමපුවරු. මේ නාමපුවරු එහෙම නැත්නම් නේම් බෝඩ් කියන එකත් කාන්තාවක්ට ගෙදර ඉඳන් උනත් නිෂ්පාදනය කරන්න ලේසිම අයිටම් එකක්. අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක්ගේ, ලෝයර් කෙනෙක්ගේ, ජජ් කෙනෙක්ගේ, එහෙම නැත්නම් ටිකක් සල්ලි තියෙන බිස්නස් එකක් කරන කෙනෙක්ගේ මේ ඕනම කෙනෙක්ගේ නිවසකට මේ නේම් බෝඩ් එකක් අවශ්‍ය වෙනවනේ. එයාලා බොහෝ දුරට මේ නේම් බෝඩ් එකක් යූස් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේම ඩිසයින් එකකට ලස්සනට නේම් බෝඩ් නිෂ්පාදනය කරන්න. ඒ කස්ටමර්ස්ලාගේ නම, ඇඩ්‍රස්, ඒ අවශ්‍ය කරුණු ටික දාලා නේම් බෝඩ් එකක් ලස්සනට නිෂ්පාදනය කරලා දෙන්න ඔයාට හැකියාව තියෙනවා. මේකට ඔයාට ඉතින් නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාට පුළුවන් මේ කොහොමද මේවා හදලා තියෙන විදිය, අලුත් ඩිසයින් මොනවාද, අලුත් ට්‍රෙන්ඩ් මොනවාද, මේවා බලලා ඔයාට හොඳ අවබෝධයක් ලබාගෙන මේ නේම් බෝඩ් නිෂ්පාදනය කරන්න පුළුවන්. අවශ්‍ය නම් සිමෙන්ති කලර් එකෙන්ම, එහෙම නැත්නම් ගෝල්ඩ් කලර් එකෙන්, එහෙම නැත්නම් වෙනත් පාටකින් ඔයාට මේවා තීන් තාලේපනය කරලා උනත් දෙන්න හැකියාවක් තියෙනවා. ඔයා හිතුවොත් මේවා ගෙවල් වලට විතරක් නෙමෙයි කඩවල් වලට උනත් විකුණ ගන්න හැකියාව තියෙනවා. හරි, සිමෙන්ති නිෂ්පාදනය කරලා අමතර ආදායමක් හොයන්න කැමති අයට කරන්න හොඳම සිමෙන්ති නිෂ්පාදන 10ක් ගැන මේ වීඩියෝ එකෙන් මම කතා කරා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වෙනස් විදියකට හිතන්න රුකුලක් වෙන්න ඇති කියලා. ඒ වගේම බ්ලොග්වල වැඩපලක් කරන කෙනෙක්ට, එහෙම නැත්නම් ස්වයං ක්‍රියාවක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උනත් මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා මම විශ්වාස කරනවා. ඔයාට මේ ඕනම නිෂ්පාදනයක් හදන්නේ කොහොමද කියලා මේ ඕන තරම් අන්තර්ජාලයේ වීඩියෝ තියෙනවා. ඒව බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ නිෂ්පාදන විකුණ ගන්න තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් භාණ්ඩයක් කොහොමද විකුණ ගන්න කියලා මම දාලා තියෙන මේ වීඩියෝ එක බලන්න. ඒකෙනුත් ඔයාට හොඳ දැනුමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. දියුණු වෙන්න හීන දකින්න ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.